බිරිඳගේ ස්වාමියාගේ එකමුතුකම නැත්තම් විමුක්තිය දකින්න පුළුවන්. විමුක්තිය දකින්න බෑ. සංසාරගත බැඳීමක් තියෙන්න ඕනේ. දැන් මෙතන ඉන්න අම්මලා නිවන් දකින්න කම්ම ඉන්න ස්වාමියා පතනවද? මෙතන ඉන්න තාත්තලා නිවන් දකින්න කම්ම බිරිඳ දැන් ඉන්න බිරිඳ පතනවද? සංසාරගත බැඳීම කියන එක හරිය වටිනවා. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයෙන් වැඩක් ගන්න නම් අපි පන්සල් යන්න කලින් පන්සල වගේ කරගන්න ඕන තැනක් තියෙනවා. කොතනද? අපේ ගෙදර. අහලා තියෙනවද අර පවුල පන්සල වගේ වෙන්න ඕන කියලා? පවුල පන්සල වගේ නොවි චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලක් වැඩක් තියනවද?